head toward Jaffna Conway Point Pedro Road. Travel summary. අයිබෝන් වේල්කම් බැක් ටු ට්‍රැවල් සමරි ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝ තවත් ලස්සන වීලොග් එකකට පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මං ගිය සති දෙකේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ මම මගේ යාළුවෝ ටිකක් එක්ක ජැෆ්නා ගියපු ජැෆ්නා ට්‍රිප් එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් ගිය සතියේ මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. සෝරි පොඩ්ඩක් පර්සනල් වැඩත් ටිකත් එක්ක මට වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එක මදි වුණා. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි කෙලින්ම අද ටොපික් එකට යමු. ඉතින් මම පළවෙනි වීඩියෝ එකේදී ෂෙයා කරේ අපි කොළඹ ඉඳන් ජැෆ්නා එන්න ප්‍රිපෙයාර් වෙච්ච විදිය. මොකද ඔයගොල්ලෝ දන්නවා මම පොඩක් මේ channel එකේ vehicles ගැන ස්පෙෂලි ෂෙයා කරනවා. ඉතින් vehicle එක කොහොමද ප්‍රිපෙයාර් වුනේ, vehicle එක කොහොමද අපි ලෑස්ති කරගත්තේ මේ trip එකට එන්න, ඔය වගේ දේවල් මම ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එකේ ෂෙයා කරා. සහ අපි කොළඹින් ආපු විදිය, එන ගමන් අපි බලපු දේවල්, උදාහරණයක් ගත්තොත් හසලක ගාමිණී මෙමෝරියල් එක, ඊට පස්සේ ඩෙන්සිල් කොබකඩුව මෙමෝරියල් එක, ඒ අතරතුර අපි එලිෆන්ට් පාස් පැත්තෙන් තමයි ආවේ අනුරාධපුර හරහා ජැෆ්නා එනකොට කොළඹ ඉඳන්. ඉතින් ඊට පස්සේ අපි පළවෙනි දවසේ ගෝල් ෆෝර්ට් එකට ගියා, ගෝල් සිටි එක එක්ස්ප්ලෝර් කරා, රෑ පොඩි වෝක් එකක් දාලා. ওই වගේ දේවල් තමයි මගේ පළවෙනි ජැෆ්නා වීලොග් එකේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ. බලමු නැති කට්ටිය බලලා ඉන්න, මම උඩින් ලින්ක් එක දාන්නම්. ඊට පස්සේ day 2 වීලොග් එකේ මම ෂෙයා කරා අපි වාලම්පූරි කියලා හිටපු හොටෙල් එකේ, කියන්නේ පළවෙනි දවසේ නැවතිච්ච හොටෙල් එකේ ඉඳන් අපි ප්ලෑන් කරලා තිබ්බා ඩෙල්ෆ් අයිලන්ඩ් එකට යන්න. ඊට පස්සේ නයිනතිව් එහෙම නැත්නම් නාගදීපට යන්න. ඉතින් ඒකෙදිත් ඒ වීලොග් එක සම්පූර්ණයෙන්ම ඩෙඩිකේට් කරලා තිබ්බේ ওই පාර්ට් එකට. මොකද අපිට ওই වැඩේට දවසක් විතර ගියා. සහ ඒකෙදි මම ගොඩක් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ෂෙයා කරා. අපි නෝමල් බෝට් එක නෙමෙයි ගියේ, අපි ෆිෂින් බෝට් එකක් සල්ලි දීලා අරගෙන තමයි මේ දෙකම එක දවසේ කවර් කරගත්තේ. ඒක කොහොමද උනේ, ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියන එක මම අන්තිමට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරපු වීලොග් එකේදී ෂෙයා කරා. ඉතින් ඒ වීලොග් එක ඉවර කරේ අපි ඩෙල්ෆ් වලටයි, ඊට පස්සේ නයිනතිව් එහෙම නැත්නම් නාගදීපට ගිහිල්ලා ආයි බෝට් එකකින් ඇවිල්ලා මේන් අයිලන්ඩ් එකට. ඊට පස්සේ අපි නැවතිලා හිටපු වාලම්පූරි හොටෙල් එකේ ඉඳන් අපි ආවා තාල්සේවන් කියන හොටෙල් එකට. මේක ආමි එකෙන් කරන හොටෙල් එකක්. එතනින් තමයි මං සෙකන්ඩ් වීලොග් එක ඉවර කරේ. ඉතින් දැන් මේ වීලොග් එක පටන් ගන්නේ day 3 එක. කියන්නේ අපේ තුන්වෙනි දවස කොහොමද අපි ගත කරේ සහ අපි මොන තැන්ද බැලුවේ කියලා. සහ ස්පෙෂලි කියනවා නම් මේක තමයි අපේ මේ ජැෆ්නා ඒරියා එකේ අපි ගත කරපු අන්තිම දවස. හැබැයි මේ වීලොග් එක ඉවර වෙනකම් බලන්න, මේක අන්තිම පාර්ට් එකේදී අපි පොඩ්ඩක් අපි ප්ලෑන් කරාට වඩා එක්ස්ටෙන්ඩ් වුණා අපේ ට්‍රිප් එක දවසක්. සහ අපේ ඩෙස්ටිනේෂන් එක පොඩ්ඩක් වෙනස් වුණා. බට් ඒක දිගටම බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලාගෙන පුළුවන්. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්, අපි වාලම්පූරි කියන හොටෙල් එකේ ඉඳන් ඇයි තාල්සෙවන් කියන හොටෙල් එකට shift උනේ, අපිට එකම හොටෙල් එකේ ඉන්න තිබ්බන කියලා. ඔව් ඉන්න තිබ්බා. හැබැයි අපේ plan එකේ හැටියට
අපි මේ දවසේ කරන්න තිබ්බ වැඩ ගොඩක් බේස් වෙලා තිබ්බේ මේ ජැෆ්නා වල උඩ කෝනර් එකේ. කියන්නේ පොයින්ට් පෙඩ්‍රෝ ඒරියා එක පැත්තට ફોකස් වෙලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොයින්ට් පෙඩ්‍රෝ, ඊට පස්සේ දඹකොළ පටුන, ඊට පස්සේ උණු වතුර වලින් ෆෝර්ට් හැමිල් හිල් කියලා ෆෝර්ට් එකක් තියෙන ඔය වගේ දේවල් අපි බලන්න තිබ්බ ගොඩාක් ඩෙස්ටිනේෂන්ස් තිබ්බේ මේ ලංකාවේ උතුරු කෙළවර. ඉතින් ඒ පැත්තට අපිට අපි හිටපු හොටෙල් එකේ ඉඳන් යන්න ලේසි දෙවෙනි දවසේ. එහෙම නැත්නම් අපි වාලම්පූරි හොටෙල් එකේ ඉඳලා යන්න හිටියා නම් ටිකක් කිලෝමීටර් තව ඇඩිෂනලි 20ක් වැඩි වෙනවා. ඉතින් ඕක හින්දා තමයි එක ප්‍රධාන හේතුවක් අපි දෙවෙනි දවස දෙවෙනි හොටෙල් එකට ෂිෆ්ට් වෙන්න. ඉතින් අපි මේ නැවතිච්ච හොටෙල් එක ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් වලදී කියලා තිබ්බා මේ ප්‍රයිසස් උත් ෂෙයා කරන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් මේ ගැන කිව්වා. ඒක බලපු නැති කට්ටියට මම මේක කියන්නේ. ඉතින් අපි දෙවෙනි දවසේ නැවතුනේ තල්සෙවන් කියන හොටෙල් එකේ. මේකේ අපි ෆැමිලි රූම් එකක් ගත්තේ. අපි 4 දෙනෙක් නැවතුණා. ඉතින් මේකට අපිට BB basis, ඒ කියන්නේ bed and breakfast. ඒ කියන්නේ අපිට රූම් එකයි ඊට පහුවෙන්ද උදේ බ්‍රෙක්ෆාස්ට් එකයි එක අපිට සාමාන්‍යයෙන් රුපියල් 15000ක විතර ගාණක් ගියේ. හැබැයි අපිට ටෝටල් බිල් එක 22000ක් විතර ආවා මේ හොටෙල් එකේ. මොකද හේතුව අපි ඒ නැවතිච්ච දවසේ රෑත් අපි ඩිනර් එකක් ගත්තා. සාපේක්ෂව ගාණන් මට හිතෙන්නේ කියන්නේ කොළඹට සාපේක්ෂව නම් සෑහෙන ලාභයි. නමුත් අපිට ජැෆ්නා නැවතිච්ච තැන් එක ගත්තොත් නිකන් මට හිතෙන්නේ අපි වාලම්පූරි හොටෙල් එකත් එක්කම කම්පෙයාර් කරලා පොඩ්ඩක් ප්‍රයිස් එක ඊට වඩා වැඩි ගතියක් අපිට තේරෙනවා. බට් එතනින් එහාට ඒක ලොකු දෙයක් නෙමෙයි. මට ඒක අර ඕගොල්ලන්ට ෂෙයා කරන්න ඕන උනේ අපිට තේරිච්ච දේ ඕගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් ඕවරෝල් අපි රෑ 4 දෙනෙක් කෑම කාලා ඊට පස්සේ අපි ෆැමිලි රූම් එක අරගන්න මේ ටෝටල් එකට අපිට ෆයිනල් බිල් එක රුපියල් 22000ක් වගේ තමයි ගියේ. ඔය මං කිව්වේ තල්සෙවන් කියන හොටෙල් එකේ. ඉතින් අපි තල්සෙවනෙන් උදේම පිටත් වුණා අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට දෙවෙනි දවසේ තිබ්බ. එහෙම තුන්වෙනි දවසේ තිබ්බ. ඒ තමයි පොයින්ට් පෙඩ්‍රෝ. ඉතින් ඒක කොහොමද උනේ කියලා අපි යමු වීඩියෝ බලන්න. ඊට කලින් කියන්න ඕනේ මේ channel එකට අලුත් නම් like කරලා subscribe කරලා bell icon එක click කරන්න. ඒක මගේ channel එකට කරන ලොකු support එකක් වගේම ඕගොල්ලන්ට මම ඉස්සරහට දාන contents ටක් ගාලා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු කොහොමද අපි තුන්වෙනි දවසේ පටන් ගත්තේ කියලා බලන්න. ඉතින් friends ඕගොල්ලන්ට කිව්වාගේ ඔන්න අපේ පළවෙනි destination එක පොයින්ට් පෙඩ්‍රෝ. ඉතින් අපි යන්න කලින් මේ තියෙන්නේ ඕගොල්ලන්ට මම පෙන්නන්නේ අපි නැවතිච්ච තැන. ඒ තමයි තල්සෙවන් කියන හොටෙල් එක. Google Map එකේ search කරාම ඕගොල්ලන්ට මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් අපි තල්සෙවනේ ඉඳන් මේ පොයින්ට් පෙඩ්‍රෝ යන්න සාමාන්‍යයෙන් කිලෝමීටර් 22ක් තියෙනවා. අපිට විනාඩි 30ක විතර දුරක් තියෙන යන්න. අපි අනිත් කලින් දවස් දෙක වගේ මේ දවසෙත් අපි ප්ලෑන් එක උදේ 9:00ට විතර පටන් ගත්තා. මොකද අපිට ගොඩක් ඩෙස්ටිනේෂන්ස් වලට යන්න තියෙන හින්දා. මේ පාර ගැන කිව්වොත් මේ පාරේම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට කාර් එකක් වුණත් යන්න පුළුවන්. හැබැයි අපි යන දවස්වල පාරේ එක සෙක්ෂන් එකක් වහලා තිබ්බා හදන හින්දා අපිට පොඩ්ඩක් පටු පාරවල් දෙක තුනකින් පොඩ්ඩක් හැරිලා යන්න තැනක් සෙට් වුණා. හැබැයි ඉතින් ඒක මම හිතන්නේ පොඩි කාලයකට තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්න නැතුව මෙතනද යන්න පුළුවන්. ඉතින් මෙතනද පොයින්ට් පෙඩ්‍රෝ වලට අමතරව සක්කොටෙයි කේප් කියලාත් කියනවා. මම ස්පෙල් කරා හරියට දන්නේ නැහැ. එහෙම නැත්නම් නදර්න් මොස් නොච් කියලාත් කියනවා. ඉතින් අපි සරලව ගත්තොත් අපිට ලංකාවේ යන්න පුළුවන් උතුරු කෙළවරේ තියෙන උපරිම පොයින්ට් එක තමයි අපි මේ පොයින්ට් පෙඩ්‍රෝ කියලා කියන්නේ. ඉතින් හැමදාම වගේ ට්‍රිප් එක පටන් ගන්න කලින් පොඩ වාහනේ තත්ත්වෙත් බලලා ඉන්න ඕනේ. Okay friends, ඉතින් මේ වෙනකොට අපි ට්‍රිප් එකේ 50%කට වැඩිය ඇවිල්ලා ඉවරයි. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලන්ට පේනවා ෆියුල් ලෙවල් එක භාගයකට චුට්ටක් විතර වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ ලීටර් ඊට අමතරව මේ ලීටර් භාගයකට පොඩ්ඩක් විතර තියෙනවා. ඊට අමතරව අපි මේ වෙනකොට කිලෝමීටර් 531ක් ගිහලා දෙන ට්‍රිප් එකේ ඇවරේජ් එක 14.5ක් විතර කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ට්‍රිප් එකේ අපිට තව කොච්චර දුර මේකෙන් යන්න පුළුවන්ද කියලා. මම මේකේ අගටම එනකන් ඉන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් කාලා වගේ වෙනකන් මම බැලුවේ මේකේ දිගටම යන්න. මොකද ස්පෙෂලි අර මම ඇඩිටිව් එකත් ඇඩ් කරලා තියෙන හින්දා. So we'll see කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. මොකක්ද නම් අපේ next destination එක? අපි පෙඩ්‍රෝ, පොයින්ට් පෙඩ්‍රෝ. Point Pedro. 36 minutes. 36 minutes.
Head toward Jaffna Ponalai Point Pedro Road, Kanke Sanchurai Road, then turn left onto Jaffna Ponalai Point Pedro Road. ඔන්න ඉතින් අපි පොයින්ට් පෙඩ්‍රෝ ආවා. ඉතින් ඔයගොල්ලෝ මෙතන නම් ගොඩාක් ෆොටෝස් වල වීඩියෝස් වල දැකලා ඇති. ගොඩක් අය මෙතන ඇවිල්ලත් ඇති. ඉතින් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝන වාහනේ මීට එළිය දාගෙන මෙතන පොඩි වෝක් එකක් දාගෙන ඉන්න මෙතන ඔයගොල්ලෝන කැමති විදිහට ෆොටෝස් ටිකක් ගහලා යන්න පුළුවන්. ඉතින් මෙතන එහෙම බලන්න කියලා ලොකු දෙයක් නැහැ. ඉතින් ඔය තියෙන පොයින්ට් එක තමයි ඔයගොල්ලෝන බලන්න තියෙන්නේ. ඒතක මෙතන පොඩි බෝඩ්ඩයක් ගහලා තියෙන. එතන ඉඳන් එක එක ඉන්දියාවේ තියෙන නගරවලට වෙන රටවල් වල තියෙන දුරවල් වගේ. ඔව් එච්චර තමයි. ඉතින් ඊට පස්සේ අපි මෙතන පොඩ්ඩක් ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන අපි ආයෙ යන්න පිටත් වුණා. යනකොට අපි ආපු පාරෙම තමයි ආය අනිත් පැත්තට යන්න තියෙන්නේ. ඉතින් අපි ඉන්නපු හොටෙල් එකත් පහු කරගෙන අපි ඊට පස්සේ ගියේ කීරිමලයි. කීරිමලයි කියන්නේ උණු වතුර ලින්ක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට වාහනේ නවත්ත ගන්න පුළුවන්. එතන පාකින් තියෙනවා. පොඩි ගානක් ගන්නවා. ඒ උතන නවත්තලා ඔයගොල්ලන්ට ගිහිල්ලා මේ උණු වතුර ලින්ක් වලත් නාන්න පුළුවන්. මේකේ ගෑනු අයට වෙනමත්, පිරිමි අයට වෙනමත් වෙනම සෙක්ෂන්ස් දෙකක් තියෙනවා. ඉතින් එතන තව පොඩි දේවාලයක් වගේ තියෙනවා. ඉතින් එතන ඒකටත් කට්ටිය එනවා ගොඩක්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි එතන ඒ සෙටප් එක තියෙන්නේ. ඉතින් අපි මෙතනත් විනාඩි 10ක් 15ක් ඉඳලා මේ ටික බලලා ඊට පස්සේ අපි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට පිටත් වුණා. ඒ තමයි දඹකොළ පටුන. ඉතින් දඹකොළ පටුන කියන්නේ සංගමිත තෙරුන් වහන්සේ ශ්‍රී මහා බෝධි වහන්සේගේ දකුණු අංකුරය ලංකාවට වැඩම කරපු තැන. ඉතින් මෙතන ඉස්සර නැව් ආපු වරායක් එහෙම නැත්නම් පෝට් එකක් තියෙන්න ඇති. ඉතින් ඒකින්ද තමයි මෙතනින් ඒ සංගමිත තෙරුන් වහන්සේ ඉන්නේ නැත්තේ. ඉතින් එතන ලස්සන පන්සලක් තියෙනවා. ලස්සන බෝගහක් තියෙනවා. ඒ බීච් එකත් මාරම ලස්සනයි, මාරම ක්ලීන්. හැබැයි අපි යන වෙලාවේ සෑහෙන ලොකු අවුවක් තිබ්බා. ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් දුව වගේ තමයි ඇවිද්දේ. ඒ තරමට කකුල පිච්චෙන ලෙවල් එකට මේ පොළොව රත් වෙලා තිබ්බේ. හැබැයි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හවස් වරෝක වගේ ගියොත් මෙතන ඇත්තටම සෑහෙන ලස්සන කාම් නිදහස් තැනක්. ඉතින් අපි එතනත් අපි යන ගමන් හින්දා ටක් ගාලා ගිහිල්ලා බලලා පොඩ්ඩක් වැඳලා අපි ඊට පස්සේ අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට පිටත් වුණා. අපි ඊට පස්සේ අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට පිටත් වුණා. ඒ තමයි ෆෝර්ට් හැමන් හිල් රිසෝට් එක. ඉතින් මේක ගැන වෙනමම විස්තර ටිකක් ඔයගොල්ලන්ට තියෙනවා. අපි ඒකත් අහලා ඉමු. ඕකේ. ඉතින් ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක ටිකක් බලනවානේ. ඉතින් මේකෙදී මේ ෆෝර්ට් හැමන් හිල් එක ගැන මට ඔයගොල්ලන්ට පොඩි පාර්ට්ස් එකක් තියෙනවා, ස්පෙෂල් පාර්ට්ස් එකක් කියන්න.
ඒකයි මම හිතුවේ අපි මේ ටික කතා කරලා ආයන් ඊළඟ වීඩියෝ එකට. ඉතින් මේකෙදි මේ ෆෝර්ට් හැමන් හිල් කියන එක ඇත්තටම ලොකු හිස්ටරි එකක් තියෙනවා. මේක මම නිකන් විස්තර ටිකක් අත්ගත්තා. ඕගොල්ලන්ට ඕන නම් ඉන්ටර්නෙට් එකේ මේක සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් මේකේ දැන්ට මේක ඇතරම නේවියකෙන් තමයි කන්ට්‍රෝල් කරන්න. මේක ඇත්තම දැන් හොටෙල් එකක් විදිහට කන්වර්ට් කරලා තියෙන. හැබැයි මේක සාමාන්‍යයෙන් මුලින්ම මම දන්න විදිහට මේක හදලා තියෙන්නේ පෘතුගීසීන් 1600 ගණන් වල ජැෆ්නා පෙනිසියුලා එක. එහෙම නැත්නම් ජැෆ්නා ඒරියා එක මුහුදු පැත්තෙන් එහෙම නැත්නම් මුහුදු ආක්‍රමණ වලින් ආරක්ෂා කරගන්න තමයි ඒගොල්ලෝ මේ ෆෝට් එක මුලින්ම හදලා තියෙන. ඒක මුලින්ම මේ මෙච්චර ඩිවෙලොප් වෙලා නැහැ. සාමාන්‍යයෙන් ෆෝට් එකක් විදිහට තියලා තියෙන්නේ. හැබැයි ඒක මුලින්ම හදලා තින්නේ පෘතුගීසීන්. ඊට පස්සේ 1658 විතර ඩච් කට්ටිය මේගොල්ලන්ගෙන් අල්ලගෙන මේක ලෙවල් 2කට ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක තට්ටු 2කට බිල්ඩින්ග්ස් ඉම්ප්‍රූව් කරලා මේ අයිලන්ඩ් එක දූපතක්නේ මේ අයිලන්ඩ් එක ඉම්ප්‍රූව් කරලා ඒගොල්ලොත් මේක ෆෝට් එකක් එහෙම නැත්නම් බලකොටුවක් විදිහට තව දියුණු කරලා යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මේක ඉංග්‍රීසිනුත් ඒ විදිහටම තවත් මේක තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරලා ඒගොල්ලොන්ගේ බලකොටුවක් විදිහට සහ ඒගොල්ලොන්ගේ ප්‍රිසන් එකක් විදිහට යූස් කරලා තියෙනවා. අන්තිමට මේක ලංකාවට හම්බුනයි පස්සේ කියන්නේ මේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගෙන් පස්සේ මේක ආමියකෙනුත් යස් කරලා තියෙන එක පර්පස්වලට. මේක විශේෂතාවයක් තියෙනවා. මේක අතන අපි ගියයි පස්සේ තමයි දන්නේ. ඒ 1971 රෝහණ විජේවීරයි උපතිස්ස ගමනායක වගේ JP ලීඩර්ස්ලා ඇරෙස් කරයි පස්සේ ඒගොල්ලෝ හිර කරලා තියන කාලයකට මෙතන මේ දූපත යස් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝස් වලත් පෙන්නනම් පොඩි කෑල්ලක් මේ JP ලීඩර් රෝහණ විජේවීර කියන එයාව ලීඩර් කියන්නේ මේ රෝහණ විජේවීරයි උපතිස්ස ගමනායක කියන JP එකේ හිටපු ලීඩර්ස්ලානේ. ඒගොල්ලෝ හිර කරලා තිබ්බ රූම් එක රෝහණ විජේවීර ලියපු කවියක් වගේ පාඩයක් තියෙනවා. ඒක මම නිකන් පෙන්නන මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න. ඉතින් ඒක මේකේ වෙච්ච ස්පෙෂැලිටි එකක්. ඊට අමතරව ඊට පස්සේ මේක මෑතකදී මීට අවුරුදු 5කට 10කට විතර කාලයක් ඇතුළත මම දන්නේ විදිහට මේක නේවි එකෙන් හොටෙල් එකක් විදිහට කන්වර්ට් කරලා තියෙනවා. ඉතින් ඊටත් කලින් ඔය රෝහණ විජේවීරගේ කාලෙන් පස්සේ මේක නේවි එකෙන් අර නේවි එකේ ඔය සම්බන්ධ ප්‍රිසනර්ස් ලව හිර කරන්නත් පාවිච්චි කරලා තියෙන කාලයක්. ඊට පස්සේ තමයි එන්ඩිගේදී මේක දැන් හොටෙල් එකක් විදිහට තියෙනවා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට පුළුවන් හිරකාරයගේ එක්ස්පීරියන්ස් එක මෙතනද කියලා ගන්න. ඒක කරන්නේ ඕගොල්ලෝ මේගොල්ලන් රිසර්වේෂන් එකක් දැම්මොත් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් විදිහට ගිහලා මේ දූපතේ රූම්ස් 4ක් වගේ තියෙනවා. මේ රූම්ස් වල අරගෙන නවතින්න පුළුවන්. එහෙම නැත්තම් ඕගොල්ලන්ට අර ස්පෙෂල් රික්වෙස්ට් එක කරොත් ඕගොල්ලන්ට මේ රූම් එකේ ගිහලා නවතින අතරතුර මේක ඒ රූම්ස් AC කරලා තියෙන්නේ. ඒකේ කෑම ඔක්කොම හැමදේම තියෙනවා. හැබැයි එහෙම නැත්තම් අර ස්පෙෂල් රික්වෙස්ට් එක කරොත් ඒගොල්ලෝ ඕගොල්ලන්ට අර ප්‍රිසන් සෙල් එකක දවසක් නැවතිලා අර හිරකාරයෙක් විදිහට හිරකාරයන්ගේ ඇඳුම් ඇඳගෙන අර කළු ඉසුදී වගේ තියෙන ඒ වගේ ඇඳුම් ඇඳගෙන අර ඔය බෙලෙක් කෝප් වල වගේන හිරකාරයන්ට කන්න බොන්න දෙන්නේ අන්න ඒ වගේ පිඟන් වල කෑම කාලා කොටින්ම එතන නේවි එකේ ඉන්න කට්ටිය කිව්වා ඕගොල්ලන්ට පොඩි පොඩි ටාස්කුත් දෙනවලු කරන්න කියලා වැඩ අතු ගා ගන්න කියනවලු අතු ගන්න කියනවලු අර ඒ වගේ ඇත්තටම ඒක ඒගොල්ලෝ පොඩි කාර්යයකට පොඩි ටයිම් එකකට ඕගොල්ලන්ට හිරකාරයෙක් විදිහට සලකනවා ඕගොල්ලන්ට හිරකාරයෙක්ගේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් නේද මන්දට ඒක කොච්චර දුරට කොහොම වෙනවද කියලා. හැබැයි එතන ඇත්තටම ෆොටෝස් දාලා තිබ්බා අපි ඒගොල්ලන්ගේ ඇහුවාම ඒගොල්ලෝ කිව්වා නිතරම එන්නේ නැහැ. නමුත් කලාතුරකින් ඉඳලා හිටලා ෆොරිනර්ස්ලා එහෙම කට්ටිය ඇවිල්ලා ඒ පැකේජ් එක අරගෙන ඒ විදිහට හිරකාරයෙක් විදිහට එතන එක්ස්පීරියන්ස් කරලා යනවලු. ඉතින් ඕගොල්ලන්ට හිරකාරයෙක් විදිහට එක්ස්පීරියන්ස් කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට කැමති නම් ඇත්තට මේ හොටෙල් එකේ ඒ දූපතේ දවසක් නැවතිලා ඉන්න පුළුවන්. අපි අට රූම්ස් බලන්න හම්බුනේ නැහැ. මම ඕගොල්ලන්ට එලියෙන් වීඩියෝ එකේ පෙන්නන රූම්ස් ටික. මොකද අපි යන දවසේ ෆුල් බුක් වෙලා තිබ්බේ ඒ රූම්ස් ටික. හැබැයි මට හිතෙනවා දවසක් විතර නැවතුනොත් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි. මොකද ඒකේ මේ එළිය ඒරියා එක මාරම ලස්සනයි. හවසට කියන්නේ අපි වගේ එන ගෙස්ලා ඇවිල්ලා ගියාට හවස 3-4න් පස්සේ ගෙස්ලා ඉවරයිනේ. එන්නේ නැහනේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට ඕනනම් පොඩ්ඩක් නිකන් ෆුල් නිදහසේ අයිසොලේට් වෙලා පොඩි මොනෝපාරක් ගහගෙන වගේ ඉන්න ලස්සන තැනක් සන්සෙට් එක සන්රයිස් එකේම ලස්සනට පේනවා ඇති කියලා මට හිතුණා. ඉතින් ඕගොල්ලෝ මේ හොටෙල් එකේ නැවතිලා හිටපු කවුරු හරි ඉන්නා නම් යටින් කමෙන්ට් එකක් දාන්න කොහොමද විස්තර කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඒ වගේම ඕගොල්ලෝ නවතින්න ඉන්න කෙනෙක් නම් ඕගොල්ලන්ට මේකේ මම විස්තර ටික දාන්නම් contact details ඕගොල්ලන්ට කෝල් කරලා බලලා
විස්තර ගන්න පුළුවන්. ඉතින් ඒක මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ස්පෙෂලි ෂෙයා කරගන්න ඕන කන්ටෙන්ට් එකක් කියලා. එහෙනම් අපි ආයෙ යමු වීඩියෝ එකට කොහොමද අපි ෆෝර්ට් හැමන් හිල් එකට ගියේ සහ අපේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා බලන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ට දැන් තේරෙන ඇති ඇයි අපි පළවෙනි දවස ජැෆ්නවල වාලම්පූරි හොටෙල් එකේ ඉඳලා දෙවෙනි දවස තල්සෙවන හොටෙල් එකට මාරුනේ කියලා. මොකද අපි දෙවෙනි දවසේ නැත්නම් තුන්වෙනි දවසේ අපේ ජැෆ්නවල ගොඩක් කවර් කරන්න තිබ්බ ඩෙස්ටිනේෂන්ස් තිබ්බේ මේ ජැෆ්නවල උඩ පාර්ට් එකේ. ඉතින් ඒ පැත්තේ දැන් අපිට මේ තැන් වලට යන්න ලේසි හින්දා තමයි අපි මේ දෙවෙනි දවස තල්සෙවන හොටෙල් එකේ නවතින්න ඩිසයිඩ් කරේ. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා මේ කීරිමලයි හොට් වෝටර් ලින්ක් එහෙම නැත්නම් උණු වතුර ලින්ක් තිබ්බ තැන ඉඳන් අපිට ඊට පස්සේ අපේ ඩෙස්ටිනේෂන් එක තිබ්බේ මේන් ඩෙස්ටිනේෂන් එක තිබ්බේ ෆෝර්ට් හැමන් හිල් වලට යන්න. ඉතින් මෙතන තමයි අපි ලන්ච් එක ගන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මෙතනද සාමාන්‍යයෙන් කිලෝමීටර් 30ක් වගේ පෙන්නුවා. ඊට අමතරව අපිට පැයක විතර ගමනක් තිබ්බා යන්න. මේක යනකොට මේ ඔයගොල්ලන්ට පේන්නේ ජැෆ්නා මනිපෙයි කරනගර් රෝඩ් කියන එක. ඉතින් ඒකේ මේ පොන්නලායි බ්‍රිජ් කියන එක තමයි ඔයගොල්ලන්ට දැන් අපි මේ වාහනේ යනවා පේන්නේ. ඉතින් මේක ටිකක් ලොකු දිග බ්‍රිජ් එකක්. ඉතින් මේකත් ඇත්තටම දූපතක තමයි මේ ෆෝර්ට් හැමන් කියන හොටෙල් එක තියෙන්නේ. ඉතින් කයිට්ස් කියන්නේ දූපතක් නේ. ඉතින් අපි ඊට කලින් වීලොග් එක ඔයගොල්ලන්ට අපි කියා මතක ඇති. ඉතින් ඒ කයිට්ස් වලට එහා පැත්තේ තමයි මේ දූපත තියෙන්නේ. ඉතින් මේකේ බෝට් එකක යන්න රවුන්ඩ් ට්‍රිප් එකට 3000ක් ගෙවන්න ඕනේ ගෲප් එකකට. ඉතින් අපේ ටීම් එකට යන්න අපි 3000ක් ගෙවුවා. ඉතින් ඒකේ ඉන්න හෙඩ් කවුන්ට් එක අදාළ වෙන්නේ නැහැ. ඔයා තනියම ගියත් ඔයාට මේ අපේ මෙතන හොටෙල් එකේ ඉඳන් මේ අයිලන්ඩ් එකට ගිහිල්ලා ඔයා කැමති වෙලාවක ඉඳලා ආයෙ එන්න ඔයා රුපියල් 3000ක් ගෙවන්න ඕනේ. එහෙම තමයි එතන ඒ බෝට් සර්විස් එක තියෙන්නේ. ඉතින් මේක රෙස්ටුරන්ට් එක තියෙන්නේ ලෑන්ඩ් සයිඩ් එකේ. ඉතින් මෙතන තියෙන්නේ මේ ෆෝර්ට් එක. ඉතින් එතන ඔයගොල්ලොන්ට නවතින්න ඕන නම් ඔයගොල්ලෝ කලින් රිසර්වේෂන් එකක් දාගෙන යන්න ඕනේ. ඉතින් මෙතන මේ ඇතුලේ තියෙන හොටෙල් රූම්ස් වල අර ගන්න පුළුවන් ස්පෙෂල් එක්ස්පීරියන්ස් එක ගැන තමයි මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වේ. මෙන්න මේ ප්‍රසන් සෙල් එකේ තමයි මම දන්න විදියට මේ රෝහණ විජේවීරව හිර කරලා තියලා තියෙන කාලයක්. ඉතින් එයා ලියපු වර්ඩින් එකක් විදියට තමයි ඔතන ඔය බිත්තිය ඔය ලියලා තියෙන්නේ. ඉතින් අපි අතන මේක දැනගෙන හිටියේ නැහැ. ආවයි පස්සේ තමයි අපි ඒක දැනගත්තේ.
ඉතින් මේ ඒරියා එකේ තමයි අර මම දන්නේ විදිහට ඕගොල්ලන්ට අර එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් සල්ලි දීලා ප්‍රිසන් කෙනෙක් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කියලා කිව්වේ ඒ හරිය. මේ තියෙන්නේ අර මම ඕගොල්ලන්ට කියපු මේ අයිලන්ඩ් එකේ ලක්ෂරි රූම්ස් ටික. ඉතින් මෙතන තමයි ඕගොල්ලන්ට මේ අයිලන්ඩ් එකේ රිසර්වේෂන් එකක් දැම්මොත් ඕගොල්ලන්ට මේ මෙතන මේ තියෙන රූම්ස් වල තමයි නවතින්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා AC කරලා තියෙන්නේ. ඉතින් අපිට මේකේ ඇතුලේ බලන්න විදියක් හම්බුන්නේ නැහැ. අපි ගියපු දවසේ මේ රූම්ස් ඔක්කොම බුක් වෙලා තිබ්බ හින්දා. ඉතින් මෙතන නම් ඇත්තටම මාරම කාම් මාරම ලස්සනයි. මේගොල්ලෝ මේ නේවි එකෙන් මෙතන හොඳට මේන්ටේන් කරනවා. ඉතින් ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ මෙතනද ඔයගොල්ලෝ ගිහිල්ලා නැවතුනොත් සාමාන්‍ය හවස් වරුවට මේ මුළු දූපතටම ඕගොල්ලෝ විතරක් ඉන්න හින්දා ඔයගොල්ලන්ට මාරම රිලැක්ස් එකේ මෙතන එන්ජොයි කරන්න පුළුවන් view එක. ඉතින් කවුරු හරි ගියපු එක්කෙනෙක් ඉන්නා නම් මම කලින් කිව්වා වගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ගේ ෂෙයා කරන්න. මම හිතන්නේ ඒක අනිත් අයටත් ගොඩක් වටී කියලා. ඒත් එකම මෙතන මේ ෆෝර්ට් හැමන් හිල් එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට මම ගිහිල්ලා බැලුවාම මම දැකපු විදිහට මේකේ ප්‍රයිසස් දාලා තිබේ ෆුල් බෝඩ් 23000ක් 25000ක් අතර ප්‍රයිස් එකක්. ඉතින් මේ ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙතන යනවා නම් යන්න කලින් රිසර්වේෂන් එකක් දාන්න. ඒත් එකම ඔයගොල්ලෝ චෙක් කරලා ගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් අප්ඩේටඩ් ප්‍රයිසස් දැනගන්න පුළුවන්. අපි ඊට පස්සේ මෙතන අයිලන්ඩ් එකේ පැයක් විතර ඉඳලා අපි ඊට පස්සේ ආයෙ මේන් අයිලන්ඩ් එකට ආවා. ඉතින් මේන් අයිලන්ඩ් එකේ තමයි රෙස්ටොරන්ට් ඒරියා එක එහෙම තියෙන්නේ. ඉතින් මෙතන අපි අපේ ලන්ච් එක අරගත්තා. මෙතන සාමාන්‍යයෙන් ලන්ච් එක ගද්දී ඒ ප්‍රයිසස් ගත්තොත් සාමාන්‍යයෙන් අපිට තේරෙච්ච විදියට ජැෆ්නා ඒරියා එකේ තියෙන රෙස්ටොරන්ට්ස් එක කම්පෙයාර් කරොත් පොඩ්ඩක් සාපේක්ෂව ප්‍රයිස් එක වැඩි වගේ කියලාත් අපිට හිතුණා. හැබැයි මොකද අපිට සාමාන්‍ය අපි 4 දෙනාට මෙතන සාමාන්‍ය රුපියල් 7000ක් 8000ක් අතර ගාණක් ගියා. ඉතින් හැබැයි ඒක normally ලොකු වෙනසක් නෙමෙයි. නමුත් මට ඒක ඕගොල්ලන්ට කියන්න ඕන වුණා. මොකද අපි ජැෆ්නා වල සාමාන්‍යයෙන් අපිට තේරිච්ච දෙයක් තමයි කොළඹට වඩා ගොඩාක් prices අඩුයි. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට හිතුණා මෙහි ඉඳන් ජැෆ්නා ගිහිල්ලා කාලාවත් ලාභයි කියලා. හැබැයි ඒ ජැෆ්නා වල තිබ්බ prices එක්ක මේ ෆෝර්ට් හැමන් හිල් කියන රිසෝට් එකේ සාමාන්‍යයෙන් අපිට ලන්ච් වලට ගියපු ප්‍රයිස් එක චුට්ටක් වැඩි. මම හිතන්නේ ඒගොල්ලෝ ටිකක් ඒක අර ක්වොලිටි එකට මේන්ටේන් කරන හින්දා වෙන්න පුළුවන්. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න අපේ ජැෆ්නා ට්‍රිප් එකේ එන්ඩ් එකට එනවා. ඉතින් දවස් 3ක් පුරාවට මම ඔයගොල්ලන්ට අපේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරා. ඉතින් මේක තමයි අපේ ලාස්ට් වීලොග් එක මේ ජැෆ්නා ට්‍රිප් එකේ. ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් මම ඔයගොල්ලන්ට සමරි කරගෙන ගියොත් අපි එලිෆන්ට් පාස් පැත්තේ ඇවිල්ලා හසලක ගාමිණී මෙමෝරියල් එකට ගියා, ෆෝර්ට් එක බැලුවා, ඩෙන්සිල් කොපරේකට මෙමෝරියල් එක ගියා, නල්ලූරු කෝවිල් බලන්න ගියා, රියෝ අයිස් ක්‍රීම් එක try කරා, ඊට පස්සේ ඩෙල්ෆ් ගියා, නාගදීප ගියා, වාලම්පුරු හොටෙල් එකේ පළවෙනි දවසේ නැවතුණා, දෙවෙනි දවසේ තල්සෙවන හොටෙල් එකේ නැවතුණා. ඊට පස්සේ අපි පොයින්ට් පෙඩ්‍රෝ බලන්න ගියා. එන ගමන් අපි හොට් වෝටර් නිල් එහෙම නැත්නම් උණු වතුර නිල් බලන්න ගියා කීරිමලේ. ඊට පස්සේ දඹුගලපට්න බැලුවා. ඊට පස්සේ අපි ෆෝර්ට් හැමන් හිල් ගියා. ඔය වගේ අපි ජැෆ්නා මං හිතන්නේ කවර් කරන්න පුළුවන් ගොඩක් 70%කට 90කට වැඩි අපි කවර් කරා කියලා මට හිතෙනවා. ඉතින් ඒ කවර් කරද්දී අපේ එක්ස්පීරියන්ස් එක අපි දැකපු දේවල් තමයි ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එක ෂෙයා කරේ. ඉතින් මං හිතනවා ජැෆ්නා ළඟදී යන්න ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක ගොඩක් වටී කියලා. ඕගොල්ලන් කවුරු හරි දන්න කෙනෙක් යන්න ඉන්නා නම් මේ වීඩියෝ ෂෙයා කරන්න ඒගොල්ලන්ටත් වටී. ඉතින් එනකොට මම ඕගොල්ලන්ට කිව්ව වීඩියෝ එක දිගටම ඉන්න කියලා අපි ෂෙයා පොඩි වෙනසක් කරා කියලා. ඉතින් අපේ ටයිම් ෆ්‍රේම් එකත් එක්ක අපි හිතුවා එන ගමන් තලේ මන්නාර පැත්තට යන්න. මොකද තලේ මන්නාරමත් මම එකපාරක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මේක
වෙනමම ගිහිල්ල බලන්න තරන් දෙයක් නැහැ හැබැයිති මට එතන අපි එන ගමන් අපි තලේමන්නාරමෙන් ඒ කියලා මොකද ඔගොල්ලෝ දන්නවද දන්නේ ජැෆ්නා යනකොට රූට්ස් දෙකක් තියෙනවා එකක් තමයි එලිෆන්ට් පාස් පැත්තෙන් යන එක අනිත් එක තමයි අර ලංකාවේ දිග බ්‍රිජ් එකක් තියෙන අන්න නිකන් නැට්ට වගේ කෑල්ල එන්න තියෙන ඒරියා එක ඔය හරියෙන් ආවහම අපිට ඒ පාලම හරහා එන්න පුළුවන් ඉතින් ඔය පාලමෙන් ආවහම අපිට ෆුල් ජැෆ්න රූට් එක කවර් වෙන හින්දා අපි මං හිතුවා අපි එක පැත්තකින් ජැෆ්නාව ගිහිල්ලා එනකොට අනිත් පැත්තෙන් එමු කියලා ඒ පැත්තෙන් එනකොට අපිට තලේමන්නාරම එහෙම නැත්නම් මන්නාරම් පැත්තට යන්න ලේසි. ඉතින් අපි ඒ පැත්තෙන් ගියා. මේ පාර ගැන ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ පාර ටිකක් අයිසොලේටඩ් පාරක්. ගොඩාක්ම ඔය නගරේම හම්බ වෙන්නේ ගොඩක් කැලෑ මැදින් නැත්නම් නිකන් අර වගුරු බීම් නෙමෙයි වල කියන්නේ නිකන් අර කාන්තාර වගේ නිකන් ෆුලි අයිසොලේටඩ් ඒරියාස් වලින් එන්න තියෙන්නේ. ජැෆ්නා මේන් රූට් එක තරම් පොලිසිය නෑ ඒකත් ඔයගොල්ලන්ට මම දෙන්න පොඩි හින්ට් එකක්. හැබැයි එහෙම කියලා ඔයගොල්ලෝ මේක ඩ්‍රයිව් කරද්දී බොහොම පරිස්සමෙන් යන්න. හැබැයි මට තේරිච්ච දේ මම කියපු දවස්වල මේ රූට් එකේ ලොකුවට පොලිසියෙන් හිටියේ නෑ. හැබැයි ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරනවා නම් බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න. මොකද මොන හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඔයගොල්ලන්ට අර සපෝට් එකක් ගන්න තියෙන තැන් ඒ කියන්නේ කොටිම ටයර් පංචරයක් ගියත් ඒ ළඟපාත කඩවල් එහෙමනම් මම ලොකුවට දැක්කේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඒකත් ඔළුවේ තියාගන්න. මෙන්න මේ රූට් එකේ තමයි අපි ආවේ. ඉතින් අපි තලේමන්නාරමට එනකොට සාමාන්‍යයෙන් 5 විතර වුණා. ඉතින් මේ තලේමන්නාරම ගැනත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ තලේමන්නාරම කියන්නේ මන්නාරමෙන් අපි හැරිලා ලංකාවේ වෙනම පොඩි නැට්ටක් වගේ කැලලක් දෙන්න නෝකට තමයි තියෙන්නේ තලේමන්නාරම පාට් එක. තලේමන්නාරම වල තියෙන විශේෂත්වය තමයි ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ දන්නවද දන්නේ ඉස්සර මීට අවුරුදු 30 40කට කලින් 1980 ගණන් වල වගේ මම දන්න විදිහට අපිට ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න ක්‍රමයක් තිබ්බා. ඒ තමයි අපි දැන් දන්නේ ෆ්ලයිට්ස් වලින් යන්නේ ගොඩක් අන්ऑෆිෂියල් වල බෝට් ටූරින් යනවා. නමුත් මේකේ තලේමන්නාරමට අපිට යන්න පුළුවන් කෝච්චිය ගිහලා. ඒ කියන්නේ අපි කොටුවෙන් කෝච්චියට නැගලා කෝච්චියේ අපි තලේමන්නාරමට ගිහලා තලේමන්නාරමෙන් බැහැලා එතනින් ඉමිග්‍රේෂන් එක හරි කස්ටම් එක ක්ලියර් කරගෙන අපිට එතනින් පොඩි මීටර් 10ක් විතර එහා පැත්තට ඇවිදින ගිහිල්ලා අපිට එතනින් තියෙන බෝට් එකක් එහෙම නැත්නම් යට් එකක් මේක නැගලා විනාඩි 30ක 40ක ගමනකින් අපිට ඉන්දියාවේ මට මතකද ධනුෂ්කොඩි අපි මම ඔස්සරට ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම් ධනුෂ්කොඩි වලට යන්න පුළුවන්. ඉතින් මේක ඔෆිෂියල් ගවර්න්මන්ට් එකෙන් තිබ්බ දෙයක්. හැබැයි තිබ්බ යුද්ධමය වාතාවරණයත් එක්ක තමයි ගවර්න්මන්ට් එකෙන් මේක නවත්තලා දෙන්නේ. ඉස්සර මේකේ මිනිස්සු විතර නෙමෙයි බඩුත් ගෙනහිල්ලා තියෙනවා. ඉතින් ඕක මං මීට අවුරුදු ගානකට කලින් ගියයි පස්සේ මම දැකපු හින්දා මට ඕන වුණා මේ පාර ට්‍රිප් එකේදී ඔය පැත්ත කවර් කරන්න සහ මගේ යාළුවන්ට ඔක පෙන්නන්න. ඒකෙන් තමයි අපි තලේමන්නාරමත් කවර් කරේ. හැබැයි අපි තලේමන්නාරම පැත්තෙන් ආපු හින්දා අපිට කොළඹ එන්න හිටියනම් පොඩ්ඩක් මම එක දිගට ඩ්‍රයිව් කරපු හින්දා අපිට හිතුණා පොඩ්ඩක් ඒක රිස්කි කියලා. මොකද එකක් අපිට මහන්සි අනිත් එක ගොඩක් රෑ වෙලා අපිට එන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපි අන්තිම මොහොතේ ඩිසයිඩ් කරා අපි එදා කොළඹ එන්නේ නැහැ. අපි තලේමන්නාරම ජැෆ්නා ඉඳන් මන්නාරම් ගිහිල්ලා මන්නාරමෙන් තලේමන්නාරම් බලලා එහෙමම අපි අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරෙන් නැවතිලා අනුරාධපුරයේ ශ්‍රීමා බෝධිය රුවන්වැලිසෑය බලලා ඊට පස්සේ අපි ඊළඟ දවසේ කොළඹ එනවා කියලා. ඒක ඕක අපි ප්ලෑන් කරලා තිබ්බ නැති පාට් එකක්. නමුත් ඉතින් හම්බෙගුණා. ඉතින් මට ඒකත් හිතෙනවා හොඳයි කියලා. මොකද අපි මේ වගේ ලස්සන ගමනක් ගිහලා එනකොට ඒ ආශිර්වාදිත අරගෙන අපිට එන්න පුළුවන් වෙච්ච හින්දා ඉතින් කාලයකට පස්සේ තමයි මම අනුරාධපුරේ සතියේ අන්ත දවසේ ගියේ. කියන්නේ වීකෙන්ඩ් එක ගියේ. ඉතින් එතකොට නම් සෑහෙන සෙනගෙන ඉන්නවා. නැත්නම් අනුරාධපුරේ යනවා සාමාන්‍යයෙන් මාස 2-3කට සැරයක්. හැබැයි වීකෙන්ඩ් එකේ මේකේ සෑහෙන ලොකු සෙනගක් හිටියා. මම හිතන්නේ අවුරුදු නිවාඩුවත් එක්ක වෙන්නේ නැති. ඉතින් අපි අනුරාධපුරේදී නැවතිච්ච හොටෙල් එක ගැනත් මම ඔයගලන්ට කියන්නම්. අපි අනුරාධපුරේදී නැවතුනේ අබයවැව කියන හොටෙල් එකේ. මේකෙත් අපි ෆැමිලි රූම් එකක් ගත්තේ. ඉතින් මේකේ රූම් ඔන්ලි බේසිස් විදියට අපි ගත්තේ රුපියල් 16000ක් වගේ වුණා. ඒගොල්ලන්ගේ කෑම හොටෙල් එකේ නැහැ. හැබැයි අපි රික්වෙස්ට් කරොත් ඒගොල්ලෝ එළියෙන් කෑම ගෙනල්ලා අපිට සර්ව් කරනවා. ඉතින් මේ හොටෙල් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ හොටෙල් එකේ උඩම මම හිතන්නේ 4 වෙනි තට්ටුවේ වගේ තමයි මේගොල්ලන්ගේ ෆැමිලි රූම්ස් තියෙන්නේ. රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ක්වලිටි එකක් තියෙනවා. මම ඔයගලන්ට යටින් ඒකේ වීඩියෝස් උත් දාන්නම්. ඉතින් ඒකේ මේ උඩම තට්ටුවේ තියෙන ෆැමිලි රූම්ස් වලට බැල්කනි එකට ආවම අපිට චෛත්‍යවල් 4ක් හරි 5ක් හරි පේනවා. මම ඒකත් වීඩියෝ එක දාන්නම් දිගටම බලන්න. අතනන කණුව ගාව මුලින්ම පේන්නේ සඳහිරු සෑය. ඊළඟට පේන්නේ මිරිසවැටිය.
ඊළඟට පේන්නේ රුවන්වැලි සෑය. ඒක පිටිපස්සේ තමයි චේතවනාරාමය. අන්තිමටම පේන්නේ අබේකය. අබේකය. ඒක ඇත්තටම හොඳ හොටෙල් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක්. අපි අනුරාධපුරේ ගිහිල්ලා හොටෙල්ස් කීපෙකම නැවතිලා තියෙනවා. මේකත් එහෙම නැවතිච්ච හොඳ හොටෙල් එකක්. ඔයගොල්ලන්ට ෆැමිලි එකක් ගිහිල්ලා නවතින්න රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ ගානත් මම කියන්නම්. ඒක 16000ක් වගේ මම කලින් කිව්වා වගේ. මොකද මම මේ ප්‍රයිසස් කියන්නේ ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් වල ඉල්ලලා තිබ්බා. මම යන තැන්වල නවතින තැන්වල ප්‍රයිසස් කියන්නේ කියලා. ඉතින් ඒකින්ද තමයි මම මේ ප්‍රයිසස් ටික ඔයගොල්ලොන්ට එක ෂෙයා කරේ. ඉතින් අපි එහෙනම් යමු අන්තිම පාර්ට් එකට. අපි ජැෆ්නා ඉඳන් මන්නාර තලේ මන්නාරමට ගියපු පාර්ට් එකයි. තලේ මන්නාරමේ ඉඳන් ජැෆ්නා අනුරාධපුරයට ආපු පාර්ට් එකේ විශේෂ තැන් ටික ටක් ගාලා බලන්න. Ayo. Awan tani kaju එක. Ini kaju. Ini. ඔයාට වැනිලා එක ඔයාට. චොක්ලට් එක ඔයාට. බඩුවක් ගත්තා. මම වීඩියෝ එකේ ඉන්න හැමදාම කියන්නේ. ඕකේ ඔන්න ට්‍රිප් එකේ අන්තිම පාර්ට් එකේ වීඩියෝ එකේ අන්තිම පාර්ට් එකට ආවා. ඉතින් ඔන්න ෆුල් වීඩියෝ එකක් මම පුළුවන් තරම් ෂෝට් කරලා ඔයගොල්ලන්ට සමරිස් ටික පෙන්නුවේ. ඉතින් මේ ට්‍රිප් එකේ අපි ගත්තොත් අපිට ෂාප් ෆිගර් එකක් ඔයගොල්ලන්ට කියන්න බෑ. අපි හතර දෙනාට මේ ෆුල් ට්‍රිප් එකටම කීයක් ගියද කියලා අපි නිකන් රෆ්ලි හදලා ගත්තොත් අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 1.5ත් 2ත් අතර ගාණක් ගියා. මේකේ ලොකුම අපිට කොස්ට් එක ගියේ සෙක්ෂන්ස් දෙකකට. ඒක තමයි ෆියුල් කොස්ට් එක, අනිත් එක ඇකොමඩේෂන් කොස්ට් එක. ඉතින් ෆියුල් කොස්ට් එක ගැන ගත්තොත් ඔයගොල්ලන්ට මම කිව්වා මම එකපාරක් අපි අනුරාධපුරේදී රීෆිල් කරා. ඊට පස්සේ අපි ආයි කොළඹ ඇවිල්ලා රීෆිල් කරා. එතකොට මේ කැබ් එකේ එහෙම නැත්නම් Mitsubishi Triton ඇත්ලීට් එකේ අපිට මේ ෆුල් ට්‍රිප් එකටම ඩීසල් සුපර් ඩීසල් ගහන්න ඕනේ. සුපර් ඩීසල් ගහලා එන්න රුපියල් 45000ක් විතර ගාණක් ගියා. ඉතින් මේ වගේ එන්ජින් කැපැසිටි එකක් තියෙන මේ වගේ වාහනයක මෙච්චර ඩිස්ටන්ස් එකක් ගිහිල්ලා ඇවිල්ලා ඒ ගහපු ගාණත් එක්ක මම සයන් හැපි. හැබැයි මේ 45000 යන්නේ මේ ලංකාවේ මේ දවස්වල
මේ ලෝකෙ තියෙන යුද්ධෙත් එක්ක ලංකාවේ ෆියුල් ප්‍රයිස් එකත් එක්ක තමයි. මොකද මම රුපියල් 600 ගාන තමයි හැමතැනම මට ගහන්න උනේ සුපර් ඩීසල්. ඉතින් ඒකත් එක්ක තමයි මේ රුපියල් 45000 විතර කොස්ට් එක ගියේ. ඉතින් මේක ඕගොල්ලන්ට මම කියන්නේ මේ මගේ channel එකේ ගොඩක් වාහන ගැන ආස කට්ටිය ඉන්නවා, ස්පෙෂලි cabs වලට ඉන්ට්‍රෙස්ටඩ් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න මේ වගේ ට්‍රිප් එකක් යනවා ඕගොල්ලන්ට බජට් කරද්දි මොන වගේ දේවල්ද ඕගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ කියලා. ඉතින් ඊට අමතරව ඔය වගේම ගාණක් ඔයිටත් වඩා පොඩි ගාණක් අපිට accommodation පැත්තට ගියා. ඒකේ මම ඕගොල්ලන්ට වෙන වෙනම කිව්වා අපි නැවතිච්ච හොටල්ස් වල ගියපු ගණන්. ඊට අමතරව අපිට අපි ගොඩක් හොටල්ස් වල BB හිටියේ එහෙම නැත්නම් room only basis හිටියේ. ඒතකොට අපිට additional cam වලට අපි වෙනම pay කරා. ඊට අමතරව අපි ඩෙල්ෆ් ඊට පස්සේ නාගදීප යනකොට ඒ බෝට්ස් වලට අපි වෙනම pay කරා. ඉතින් ඔය වගේ දේවල් ටික ඔක්කොම එකතු කරාම තමයි ලක්ෂ 1.5ක වගේ ගාණක් අපිට ආවේ. ඉතින් මං නම් හිතන්නේ සාමාන්‍ය ඒ ගියපු ඩිස්ටන්ස් එකත් එක හොඳයි. අපි කිලෝමීටර්ස් වලින් ගත්තොත් කිලෝමීටර්ස් 1140ක වගේ ඩිස්ටන්ස් එකක් අපිට ආවේ. මේකෙදී අපි එනකොටත් අර මම ඔයගොල්ලන්ට කිව්වා වගේ අපි තලේමන්නාරමට ගිහිල්ලා තලේමන්නාරමෙන් අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරේනොත් අපි ආය රජමාවත කියන normal route එකෙන් ආවේ නැහැ. අපි ආය පුත්තලම් පැත්තට දාලා ආවේ. ඒක නම් ටිකක් දිග පාරක්. ඊට වඩා ගොන අතරම් short cuts තියෙනවා. හැබැයි ඒකේ එන්න හේතුව මගේ පොඩි plan එකක් තියෙනවා ලංකාව වටේ දවස් 5කින් වගේ trip එකක් දාන්න මගේ අලුත් වාහනේ. ඉතින් ඕකට මට පොඩි idea එකක් ගන්න ඕන වුණා මේ පුත්තලම් පාරෙන් ආවොත් මොන වගේද වෙන්නේ කොහොමද distance එක පාර හොඳද කියන එක. ඒකෙන් තමයි මම ආවේ. ඉතින් ඕකෙන් තව additionally අපිට කිලෝමීටර් මම දන්නේ 20ක් 30ක් විතර වෙනසක් වුණා. මට මතක නැහැ හරියටම. ඉතින් බලමු ඉස්සරහට මම plan කරන් ඉන්නවා මේ අවුරුද්දම පුළුවන් වුණොත් ওই trip එක යන්න. ඉතින් ඕගොල්ලෝගේ experience share කරන්න. ගොඩාක් අය මම දැකලා තියෙනවා bikes වලින් වාහන වලින් මේ route එක යනවා. ඉතින් ඕගොල්ලෝගේ experience share කරන්න. මම හිතනවා මට ඒක ගොඩක් වටි. ඉතින් මගේ පොඩි idea එකක් තියෙනවා පුළුවන් තරම් එක්කන මේක කරන්න. ඉතින් ඕක හින්දා තමයි මම ওই පුත්තලම් පැත්තෙන් ආවේ. ඉතින් ඒක හින්දා final trip එක ගත්තොත් තමයි මම කිව්වේ කිලෝමීටර් 1140 ගාණක් ගියා. ඉතින් ඕකට තමයි ওই 45000 විතර fuel වැදුනේ. ඉතින් ඔය ටික තමයි මට ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදී කියන්න ඕනේ. මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වටි. ජැෆ්නේ යන්න ඉන්න කෙනෙක්ට කැබ් එකක් තියෙන කට්ටියට කැබ් වලින් යන්න plan කරන කට්ටියට සහ ඔයගොල්ලෝ වෙන වාහනයකින් කොහොම හරි යන්න ඉන්න කට්ටියට නවතින්න තැන් බලනකොට ස්පෙෂලි මගේ second vlog එකේ මම share කරපු Delph Island experience එක ඔය හැමදේම ඔයගොල්ලන්ට ගොඩක් වටී කියලා ඔයගොල්ලෝ යන්න ඉන්නවා නම් හැබැයි මේ වීඩියෝ එක මීට අවුරුදු 2-3කට පස්සේ බලනවා නම් මේ වගේ prices මේ වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මේ රෙකෝඩ් කරන්නේ 2026 මැයි මාසේ එහෙම නැත්නම් ජූනි මාසේ. ඒකෙන් හින්දා මේ පීරියඩ් එකේදී තියෙන සිටුේෂන් එක තමයි මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ. ලබන සතියේ වීඩියෝ එකක් එනවා. ඒක vlog එකක්ද රිවිව් එකක්ද vehicle review එකක්ද කියන එක දන්නේ නැහැ. අපි බලමු. අනිවාර්යයෙන්ම මම වීඩියෝස් ගේනම්. එහෙනම් මේ channel එකට අලුත් නම් අන්තිම පාරත් කියන්න තියෙන්නේ like කරලා subscribe කරලා මගේ channel එකට පොඩි support එකක් දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye stay safe. ගිහලා නම් Travel summary.